උදෑසනින්ම අවදි වුණු නිමෙත් ඩේලි මිරර් පුවත්පත කියවීමට පටන් ගත්තේය. එහි තිබූ ප්‍රධාන සිරස්තලයේ නිමිත්ගේ අවධානයට ලක් වුණේ. එහි සඳහන් වූයේ රාජරත්න පවුලේ සිය දිවිහානි කර ගැනීමක් පිළිබඳවයි. පුවත්පතට අනුව මියගොස් සිටියේ ගයුනි රාජරත්න නම් 28 හැවිරිදි කාන්තාවයි. තම පපුව ප්‍රදේශයට ඇනගත් පිහිපාරකින් ඇය මියගොස් ඇති බවට පොලිසිය සැක කරයි. මේ පිළිබඳව මුලින්ම දැනගත්තේ ඔවුන්ගේ අසල්වාසියෙකු වූ කමලා මහත්මියයි. ඒ හවස 6:40ට පමණය. ඇය කොස්ගෙඩියක් ලබා දීමට රාජරත්න නිවසට ගොස් ඇති අතර එහිදී ගයුනි පිහියකින් ඇනගෙන වැටී සිටි අයුරු දැක තිබුණි. විශ්‍රාමික පොලිස් කාන්තාවක් වූ කමලා මහත්මිය මෙය සිය දිවිහානි කර ගැනීමක් බව වටහාගෙන පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දුන් බවද පුවත්පතේ සඳහන් විය. කල්පනා සාගරයක කිමිදෙමින් සිටි නිමිට් ඇසුනේ තම S26 Ultra ෆෝන් එකට දුරකථන ඇමතුමක් ලැබෙන බවය. ඒ රාජරත්න පවුලේ වෙඩිමලා වූ ඉන්දික රාජරත්නගෙනි. ඔහු නිමිට්ට පැවසුවේ මෙය සිය දිවිහානි කර ගැනීමක් වුවද තමන්ට කුමක් හෝ අමුත්තක් තිබෙන බවත් එනිසා මෙය විසදීම බාරගන්නා ලෙසත්ය. තම BMW 750 Li එකෙන් නිමිත් අබේසේකර මාවතේ පිහිටි අදාළ නිවසට ගිය අතරේ ගෙන් සම්පූර්ණ විස්තරය අසා දැනගත්තේය. අනේ ඩිටෙක්ටිව් නිමිත් බලන්නකෝ උන අපරාධය. මම ඔයාට සම්පූර්ණ විස්තරය කියන්නම්. මගේ ලොකු නංගි ගයුනි, පොඩි නංගි ලනුරි, මගේ එකම මල්ලි යහන්. අපේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. එදා මට ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුණා. යහනුයි ලනුරි ෆිල්ම් එකක් බලන්න කොළඹ ගියා. ගයුනි තනියම ගෙදර හිටියේ එයාගේ බෙල්ල රිදෙනවා කියලා. මේ ළඟදී ඉඳලා එයා කොළ එකක් පළදිනවා. එයාගේ බෙල්ලේ අස්තියකට හානි වෙලා කියලා. කමල මහත්මිය පොලිසියට දුරකථන ඇමතුමක් දුන්නත් අපි තිදෙනාගෙන් එක්කෙනෙක්ටවත් ඇමතුමක් දුන්නේ නැහැ. එහෙමයි කියලා එයාට වැරද්දක් කියන්නත් බෑ. යහනුයි ලනුරි ගෙදර එනකොට හවස 7 විතර වුණා කියලා තමයි ඊගොල්ලෝ කියන්නේ. එතකොට පොලිසියෙන් ගෙදර හිටපු නිසා දෙන්න කලබල වෙලා. ඊට පස්සේ මට ලනුරිගෙන් කෝල් එකක් ආවා. එතකොට එයා කිව්වා අක්කා මෙරිලා කියලා. ඔයාට කියන්න ඕනේ යහන් ලනුරි සහ ගයුනි ගොඩක් එකමුතු සතුටින් හිටියේ. මගේ සහෝදර සහෝදරීන් හිටියේ ගෙදර නෙමෙයි මම ඉන්නේ. මම ඉන්නේ විවාහයෙන් පස්සේ මගේම ගෙදර. මම පුරුවන් ඉක්මනින් ගෙදර ආවා. එතකොට ඒ දෙන්න ගේ ඇතුලේ කියලා දැනගෙන මම ලනුරිගේ රූම් එකට යන්න උඩ තට්ටුවට ආවා. දුක්මුසු මූණු මවාගෙන හිටියා. නිමිත් මහත්තයා, ඔයාට නංගිගේ මල සිරුර ඕන විදිහකට පරීක්ෂා කරන්න පුළුවන්. හරි. ඉන්දික, මම පරීක්ෂා කරලා බලන්නම්. ඔයා දුක් වෙන්න එපා. මරණය කාටත් උරුමයි. ඒ වුණාට මම මේක කොහොම හරි විසඳනවා. අනේ, බොහොම ස්තුතියි ඩිටෙක්ටිව් නිමිත්. මම ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ. නිමිත් මලසිරුර පරීක්ෂා කළා. මලසිරුර මේසය මත මුණින් අතට වැටී සිටි අතර නිමිත්තය කෙලින් කර කොලායක ගැලවූ විට දුටු දෙයින් කවුරුත් පුදුමයටපත් වුණා. එය බෙල්ල හරි මදින් පිහිටි තවත් පිහිකැපුමක්. මෙය අනික් අය විස්මයෙන් මුවායාගෙන සිටි අතර ඒ වන විට ලහන් අවමංගල්‍ය කටයුතු වලට මල්ශාලාවකට ගොස් තිබුණි. තවද මෙය සිය දිවිනසා ගැනීමක් නුවණ අතර මෙය මිනිමෙරුමක් බවටද නිමිත් තහවුරු කරගත්තේය. බෙල්ල වටේ, පපුව වටේ ගෑවුණු ලේවලින් සහ මලසිරුරේ දරදඩු වීම මගින් නිමිත් නිගමනය කළේ මෙම මිනිමෙරුම සිදු වූයේ පපුවට පිහිය නැනීම මගින් නොවන බවත් මෙය සිදු වී ඇත්තේ බෙල්ලේ සිදු වුණු කැපීමෙන් බවත්ය. එමෙන්ම ගයුනිගේ නහය ප්‍රදේශයෙන් ක්ලෝරෝෆෝම් නම් අධිබැල ඇති විෂ වර්ගයක සලකුණු නිමිත් සොයාගත්තේය. ඊට අමතරව ඇය වෙටී සිටි මේසේ මත තිබී ලියුමක් දහමු විය. එහි සඳහන් වුණේ මට මේ බෙල්ලේ අමාරුවේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ තීරණය ගත්තා. බය වෙන්න එපා, කවුරුත් මාව මෙරුවේ නැහැ. මීත ගයුනි. මේ කියවූ නිමිට්ට පුදුම හිතුනි. ඒ සිය දිවිහානි කරගන්නා කිසි කෙනෙකුත් සාමාන්‍යයෙන් මාව කවුරුත් මෙරුවේ නැහැ කියලා ලියන්නේ නැහෙනි. ඉන්පසු ගයුනිගේ දිනපොතෙහි ඇති අකුරු වඩාත් ඕනෑකමින් බැලුවේය.
එහිදී බොහෝ අකුරු සමාන වුවද ම සහ ල යන්න ඊතා වෙනස් වේ. එමෙන්ම අනෙක් අකුරුද යමක් බලා ලිවීමට බොහෝ වේලා ගොස් ඇති බවද නිමිත් දුටුවේය. මිනිත්තු 4ක පමණ කල්පනාවකට වැටුණු නිමිත් තීරණයක් ගත්තේය. එනම් මෙම මරණය නිසැකවම මිනිමෙරුමක් බවත් පළමුව ක්ලෝරෝෆෝම් විෂයොදු ලේන්සුවකින් නහය තද කර සිහිනැති කරවා පසුව බෙල්ලට පිහිපාරක් යන මරණයට පත් කර ඇති බවත් නිමිත් නිගමනය කළේය. එම අපරාධකාරයා ගයුනිගේ අත්තකුරු බලා ලියුමක් ලියවූ බවද නිමිත් දැනගත්තේය. තමා ලබාගත් ප්‍රගති පිළිබඳ ඉන්දිකට පැවසූ නිමිත් ලනුරිගේ පොතක් තමාට බැලීමට අවශ්‍ය බවද කීවේය. එහිදී ඉන්දික ලනුරිගේ පොතක් නිමිට්ට දුන් අතර ම සහ ල අකුරු අර ලියුම හා සැස්සෙදීමේදී ඒවා සමාන බව ඔහුට වැටහුණා. එමෙන්ම නිමිත් ඉන්දිකගේ නැසුවේ ලනුරි හා යහන් කොළඹ ගියේ කෙසේදයි කියා. ලනුරි හා යහන් දුම්රියේ කොළඹ ගියේ කියලා ඉන්දික කිව්වා. ලනුරි හා යහන් කොළඹ ගියේ කුමන දුම්රියේද කියලා නිමිත් ඇසුවා. එවිට ඉන්දික කීවේ 10:50ට කැලණියෙන් පිටත්වන මුහුදුබාඩ රජිනි දුම්රියේ බවටය. කැලණිය දුම්රියේ ස්ථානයට ගිය නිමිත් එහි CCTV බැලූ විට දුටුවේ ලහන් හා ලනුරි එදින දුම්රිය ස්ථානයට නොපෙමිණී බවයි. තම ඇපාර්ට්මන්ට් එකට ගිය නිලිත් රාත්‍රී ආහාර ගන්න අතරතුර ගැටලුව ගැන කල්පනා කළා. පොලිස් කණ්ඩායමක් සමග අදාළ නිවසට ගිය නිමිත් ලනුරි හා යහන්ව අත්අඩංගුවට ගත්තේය. පළමුවෙන්ම යහන් පාපොච්චාරණය කළා. නිමිත් සොයාගත් සියල්ල නිවැරදි බවත් ඔවුන් එදින ෆිල්ම් නොබලා ඔවුන් උදේ 10:30ට පමණ නිවසෙන් පිටව නැවත පසුපස දොරෙන් නිවසට පැමිණ. ඊට පස්සේ දෙන්න හවස 6:30ට නිවසෙන් විටව ආපසු පස්වරු 4 නිවසට පැමිණී බව කීවේය. තම ලොකු අක්කා මැරුවේ පොඩි අක්කාගේ උපදෙස් පිට බවත් ලොකු අක්කා සමග Taman පෞද්ගලික තරහකින් පෙළෙන බවත් ඒ ඉඩම් මාර වූ අක්කට බවත් යහන් කීවේය. තවද මේ කටයුත්තෙන් පසුව Tamanට ලක්ෂ 10ක් දෙනව බව පොඩි අක්කා කියවූ බවත් යහන් පාපොච්චාරණය කළා. ලනුරිට කීමට තිබුණේ එම කතාවමයි. මෙය විසදීමෙන් පසු නිමිත්ගෙන් ඉන්දික විමසුවේ කෙසේදයි ගයුනිව මැරුවේ ලහන් බව දැනගත්තේ ලෙසයි. එවිට නිමිත් මෙලෙස පිළිතුරු දුන්නේය. මෙහෙමයි ඉන්දික මහත්තයා. මම ලනුරිගෙන් ප්‍රශ්න කිරීමක් කරන්න ඔයාලගේ නිවසේ දෙවනි මහලට නැගි විට දුටුවේ ලනුරි හා යහන් hina වෙමින් සිටි බවයි. මට මුලින් මේ දෙන්න ගැන සැක හිතුනේ එමිටයි. පසුව මෑ සහ ල ලනුරිගේ අකුරු බව අපි හොයාගත්තානේ. ඒ වගේම මම දැක්කා යහන් හා ලනුරි ඇවිත් නැති බව. ඒ කියන්නේ ඒ දෙන්නා ඉදලා තියෙන්නේ ගෙදරමයි. මම ඔයාගේ පොඩි නංගි ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. එවිට මම දැනගත්තේ ඇයට උරුම වීමට තිබූ ඉඩමක් අක්කා ඇයට වඩා වැඩිමල් නිසා අක්කා උරුම වීමට නියමිත බවයි. මම මේ අපරාධි පිළිවෙලකට හැදුවම දැක්කා වැරදිකරුවන්ව. ලනුරිට මිනිමැරීමට උපදෙස් දීම යටතේ ජීවිතාන්ත දක්වා සිරදඩුවම නියම වූ අතර යහන්ට මිනිමැරුම් චෝදනා යටතේ මරණ දඩුවම නියම විය. මේ පරීක්ෂණයේ විසදා නිමිත් සතුටින් තම ඇපාර්ට්මන්ට් එකට ගියේය.